අයිබෝවන් යාළුවනේ ඔයාලව මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. මගේ වීඩියෝ වලට කැමති නම් අනිවාර්යෙන් like එකක් දාන්න. channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. bell icon එක click කරොත් ඔයාලට notification ගෙන්න ගන්නත් පුළුවන්. අද මම ඔයාලට අරගෙන ආවේ Mr. Queen drama එකේ part 3. මේ කතාවේ රජමාලිගාවේ ප්‍රධාන පක්ෂ දෙකක් ඉන්නවනේ. මේකෙන් කිම් පක්ෂයට තමයි රජින අයිති වෙන්නේ. ඉතින් ඇත්තටම ජෝ පක්ෂයේ අය කැමති නැහැ කිම් පක්ෂයේ මේ රජින අනාගත රජින වෙනවට. මොකද ඊට පස්සේ කිම් පක්ෂය තමයි මාලිගාවේ බලය තහවුරු කරගන්නේ. එතනින් එහාට රාජ්‍ය පාලනය සිද්ධ වෙන්නේ කිම් පක්ෂයට ඕන විදිහට. ඉතින් අනිත් පක්ෂයේ වෙච්ච ජෝ පක්ෂයට ඕනේ එයාලට අයිති ජෝ හොජින්. එහෙම නැත්නම් අනාගත රාජකීය උපබිසවට වැඩි බලයක් ලබා දෙන්න. වර්තමානයේදී වුණත් රාජ්‍ය සභාවේ වැඩි බලයක් තියෙන්නේ කිම් පක්ෂයට. මොකද ඩොවගර් රජින කිම් පක්ෂයට අයිති කෙනෙක්. රජතුමා රජපුටුවේ වාඩි වෙලා හිටියට සියලුම තීරණ ගන්නේ ඩොවගර් රජින විසින්. රජතුමා ඇත්තටම මේ කරන්නේ රංගපෑමක්. රජතුමා ඇත්තටම මේ වෙලාවේ ඩොවගර් රජිනට යටත් වෙලා ඉන්නවා වගේ පෙන්වන්නේ රජතුමාට අවශ්‍ය වෙලා තියෙනවා රාජ්‍ය පාලනය ඔහුගේ අතට ගන්න. ඊළඟ දර්ශනයෙන් අපිට පෙන්වන්නේ ජෝහා ජින්ව. ඇත්තටම ඇය ලස්සන ඒ වගේම කරුණාවන්ත තැනැත්තියක් විදියටයි අපිට පෙන්වන්නේ. ඔන්න මේ වෙලාවේ ජෝහා ජින්ට මාලිගාවෙන් අණකිරීමක් ලැබෙනවා. ඒ අණකිරීම තමයි ඉක්මනින් මාලිගාවට පැමිණෙන ලෙස. මොකද රාජකීය උපභාර්යාවන් තෝරා ගැනීමේ ක්‍රියාවලියට ඇය භාජනය විය යුතු බව මෙම අනෙහි සඳහන් වෙලා තියෙනවා. මේ කිසිම දෙයක් ගැන කිසිම වැදගත්කමක් නැති අපේ ජැන්ට ඕන වෙලා තියෙන්නේ කොහොම හරි එයාගේ ශරීරයට පැන ගන්න. මේ වෙලාවේදී ජැන් කරන්නේ සේවිකාවකගෙන් රාජමාලිගාවේ තියෙන විල් ගැන විමසන එක. ඉතින් සේවිකාව පවසනවා මේ වගේම තවත් විල් දෙකක් මේ මාලිගාවේ තියෙනවා. හැබැයි ඒකෙන් උත්තමාවියට වැඩක් වෙන්නේ නැහැ. මොකද ඩොවගර් රජිනේ සියලුම විල් වල ජලය ඉවත් කරන්න අනදුන්නා කියලා. ඔන්න මේ වෙලාවේ නම් ජැන්ට සාධාරණ බයක් දැනෙනවා. එයාට හැමදාම මේ ගැහණු ශරීරයට වෙලා මෙහෙට වෙලා ජෝසොන් යුගයට වෙලා හිර වෙලා ඉන්න වේවි කියලා. ඒක නිසා ජැන් තීරණය කරනවා හම්බෙන සෑම තැනකින්ම උත්සාහ කරන්න ඕනේ කියලා. මෙතනින් එහාට නම් හරිම විකාරයක් තමයි වෙන්නේ. මොකද ජැන් හම්බ වෙන හැම වතුර කෝප් එකටම බිම හොදපු වතුර එකට පවා මාළු ටැංකි වලට ඒ වගේම හැම භාජනයකටම ඔළුව ඔබා ගන්න හදනවා. සේවිකාවොත් ජැන්ගේ පස්සෙන් පන්න කොහොම හරි ජැන්ව මේකෙන් වළක්වන්න හදනවා. අන්තිමට ජැන්ට තේරුම් යනවා අනිත් වතුර කෝප්ප වලට බාල්දි වලට ඔළුව ඔබාගෙන හිටියට වැඩක් නැහැ. ඔහුගේ ශරීරයට ආයේ යන්න ලැබෙන්නේ අර විලෙන්ම විතරයි කියලා. හැමදේම එපා වෙලා ඉන්න අනාගත රැජිනගේ ශරීරයට වෙලා ඉන්න ජැන් අන්තිමට ඔහේ බලාගත්තත බලාගෙන ඉන්නවා. ඔන්න ඉතින් එතකොටම එයාගේ හිතවත්ම සේවිකාව අඬන්න පටන් ගන්නවා. මොකද සේවිකාව හිතන්නේ කම්පනය නිසා වතුර දැක්කම මේ රැජින වෙනස් වෙනවා කියලා. මේ වෙලාවේ රැජින සේවිකාවටයි පාලිකාවටයි දෙන්නට කියනවා ඔය දෙන්නට කවදාවත් තේරුම් ගන්න බෑ කියලා රැජිනට දැනෙන හිමිවීමේ හැඟීම. අන්තිමට රැජින එහෙම නැත්නම් ජැන් තීරණයක් ගන්නවා කොහොම හරි මෙහි ඉන්නවනම් මෙහි කාලය ගැන දැනගන්න ඕනි කියලා. ඒ නිසා ඇය පාලිකාවගෙන් අහනවා රජුගේ නම. පාලිකාව කියන්නේ රජුගේ පූජනීය නම ඇයට කියන්න නොහැකි බවයි. අන්තිමට කොහොම හරි පාලිකාවගෙන් ජැන් දැනගන්නවා ඇය මේ ඉන්නේ 1851 වර්ෂයේ ජෝසොන් රාජධානියේ බව. ඩියොක්වාන් කුමරු තමයි දැන් රාජකීයත්වයට පත් වෙලා ඉන්නේ. හැබැයි රජුගේ ඇත්තම නම දැන් කුමාර අවදියේ තිබ්බ නම නෙමෙයි. මේ වෙලාවේදී පාලිකාවට රැජින කියනවා රැජින සින්දුවක් කියන්නම් රජතුමාගේ නම ඒ සින්දුවේ කියවුනතින් ඉංගියක් දෙන්න කියලා. ඔන්න අන්තිමට කොහොම හරි රජතුමාගේ නම චියෝල් ජං කියලා රැජින දැනගන්නවා. ඔන්න ඒ වෙලාවේ නම් රැජිනට තරු විසි වෙන්න ගන්නවා. මොකද චියෝල් ජං කියන්නේ අදක්ෂ නූගත් රූකඩ පාලකෙක්. ඔහුගේ මුළු පවුලම රාජද්‍රෝහීත්වයට පත් වෙලා පිටුහල් කරපු පවුලක්. ඊට පස්සේ තමයි චියෝල් ජං රජ වෙන්නේ. හැබැයි චියෝල් ජන්ව රජ කරවන්නේ ඔහුගේ ගොළු පිළිවෙත හින්දා. ඔහු ඒ වගේම හුඟක් මිනිස්සුන්ව පීඩාවට පත් කරා කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙලා තියෙන්නේ.
13 වෙනි රාජ්‍ය වර්ෂය වෙනකොට රජතුමා රෝගයක් හේතුවෙන් මිය යනවා. ඉතින් ජැන් මේ වෙලාවේ හිතනවා හදිස්සියේ රජ වෙන අය කොහොමත් නරකයි කියලා. රජතුමා මේ වෙලාවේ එනවා රජිනව බලන්න. ඒ වගේම රජතුමා මේ වෙලාවේ සමාව ඉල්ලනවා රජිනට ක්‍රූර විදියට සලකපු එක ගැන. ඒ වගේම රජතුමා කියනවා රජිනට මතකය හිමිවීම ගැන රජතුමා දැනගෙන හිටියේ නැහැ කියලා. රජතුමා මේ වෙලාවේ ජැන්ට එහෙම නැත්නම් අනාගත රජිනට දැනුම් දෙනවා හෙට ඔවුන්ගේ විවාහ දිනය බව. ඔන්න දැන් නම් ජැන්ට තරුවිසි වෙනවා. මොකද ජැන්ට ඉතිහාසය මතක් වෙනවා. චියෝල්ජන් කියන්නේ නොසැලකිලිමත්ව රාජ්‍ය පාලනය කරපු කෙනෙක්. ඒ වගේම ඔහුට ගැහැණු උමතුවක් තියෙනවා. ලිංගික උන්මත්තකයෙක් විදිහට තමයි චියෝල්ජන්ව ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඒ වගේම ඔහු බීමතට ඇබ්බැහි වෙලා ඉඳලත් තියෙනවා. ඉතින් දැන් ජැන්ට ඕනේ කොහොම හරි මේ විවාහය නවත්ත ගන්න. ඒ නිසා රජතුමාට කියලා සේවක සේවිකාව හැමෝටම ඈතට යන්න කියලා රජින කියනවා රජතුමාට කියන්න දෙයක් තියෙනවා කියලා. ගොඩක් වෙලා කල්පනා කරමින් අවංකවම කියන්න තියෙනවා කියලා ගොත ගගහ ඉඳලා අන්තිමට ජැන් රජතුමාට කියනවා ඔහු පිරිමියෙක් කියලා. ඒ වගේම පෙනෙන දේ ඇත්ත නොවන බවත් ඔහු දැනට අවුරුදු 200කට විතර පස්සේ කොරියාවේ ජීවත් වෙන කෙනෙක් බවත් කියනවා. ඒ වගේම රජින කියනවා කසාද බැන්දත් පළමු රාත්‍රිය නම් එකට ගත කරන්න බෑ. මොකද රජින පිරිමි අයට කැමති නැහැ කියලා. දැන් මේ වෙලාවේ නම් ඔන්න රජතුමා හැමදේම තේරුම් අරගත්තා වගේ නිශ්ශබ්දව බලාගෙන ඉන්නවා. ඊළඟට අනාගත රජිනට රජතුමා කියනවා ඔව් මට හැමදේම තේරෙනවා කියලා. ඉතින් මේකෙන් හරි සතුටටපත් වෙන ජැන් කියනවා ඉතිහාසයේ සඳහන් වෙලා තිබ්බට වඩා ඔයා හරි හොඳයිනේ කියලා. ඒ වෙලෙම සේවකයන්ට කතා කරන රජතුමා කියනවා වෙදදුරුව රැගෙන එන්න රජිනගේ තත්ත්වය පරීක්ෂා කරලා ඉක්මනට රජතුමාට දන්වන්න කියලා. ඊළඟ කොටසින් හමු වෙනකන් ඔයාලට සුබ දවසක්.